අද වීඩියෝ එකෙන් වෙනස්ම ටොපික් එකක් තමයි අරන් එන්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා කියන්නම් there's some constructions going on, so there will be some noises. Avoid that. Ignore that actually. වෙනස්ම ටොපික් එකක් අද අරන් එන්නේ. So අද ටොපික් එක තමයි smoking and alcohol versus muscle growth. එතකොට මුලින්ම කියලා ඉන්න ඕනේ මම මේ වීඩියෝ එක කරන්නේ ඕගොල්ලන්ට බොන්න එපා ස්මෝක් කරන්න එපා කියලා ඕගොල්ලොන්ගේ කියන්නේ ඒ කරන වැඩේ නතර කරන්නවත් ඒක එහෙම නතර කරන්න කියන්නවත් නෙමෙයි මම මේ වීඩියෝ එක ගේන්නේ. මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ එහෙම ස්මෝක් කිරීමෙන් එතකොට ඇල්කොහොල් ගන්න එකෙන් තමන්ගේ මසල් ග්‍රෝත් එකට ඒක කොහොමද ඇෆෙක්ට් වෙන්නේ කියලා විතරයි මම කියන්න යන්නේ. ඕගොල්ලන්ට නතර කරන්න කියලා මම කියනවා නෙමෙයි. එතකොට අපි මුලින්ම බැලුවා නම් ඇයි අපි ජිම් එකකට හොය ජිම් එකට යන්නේ එහෙම නැත්නම් අපි වර්ක්අවුට්ස් කරන්නේ අපි ෆිට්නස් ගැන බලාගන්නේ ඇයි කියලා. අපි ගත්තා නම් මසල්ස් තමන්ගේ මසල් බිල්ඩ් කරගන්න. එතකොට ලුක්ස් මේන්ලි ගොඩක් අය ජිම් එකට යන එක තමන්ගේ ෆිසිකල් අපියරන්ස් එක හරියට පවත්වා ගන්න. ඊළඟට ස්ට්‍රෙන්ත් එක තමන් වීක් පුද්ගලයෙක් වෙලා ඉන්නට වැඩිය තමන් ස්ට්‍රෝං මනුස්සයෙක් වෙලා ඉන්න එක ඒක බෙනිෆිට් එකක් ඒක. so ඒ වගේ රීසන්ස් ඒ කියන්නේ පොසිටිව් රීසන්ස් වෙනුවෙන් තමයි අපි ජිම් එකකට යන්නේ හෝ ගෙදරක වර්ක්අවුට් කරන්නේ. එතකොට අපි කොහොමත් බලන්නේ මසල් බිල්ඩ් කරගන්න ඒක වැඩි කරගන්න තව මොනවද කරන්න පුළුවන් මිසක් අඩු කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා බලන්නේ නැහැ කවුරුත් ජිම් යන කෙනෙක්. ඒක කියන්නේ දැන් තමන් ජිම් එකට ගිහිල්ලා කරන ගෝල් එක ඒ ගෝල් එකට යන්න තියෙන දුර වැඩි කරගන්න බලන්නේ නැහැ කවුරුවත්. so එතකොට අපි smoking and alcohol ගැන බලනවා නම් අපි මුලින් බලමු smoking and muscles. සිගරට් බොන එක මොන හරි ස්මෝක් කරන එකක් තමන්ගේ මසල් ග්‍රෝත් එකට එෆෙක්ට් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම අපි බලන්න ඕනේ මුලින්ම බලමු බ්ලඩ් ෆ්ලෝ එක රිඩියුස් වෙන එක ගැන. ස්මෝක් කරන එකෙන් අපේ බ්ලඩ් ෆ්ලෝ එක රිඩියුස් වෙනවා. එතකොට බ්ලඩ් ෆ්ලෝ එක අඩු වුනහම අපේ මසල්ස් වලට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මසල් එකට ඔක්සිජන් යන ප්‍රමාණය අඩු වුනහම ෆැක්ට්ස් තුනක් වෙනවා. රිකවරි අඩාල වෙනවා. බෑඩ් රිකවරි. ඊළඟට ස්ලෝව ග්‍රෝත් තමන්ගේ මාංශ පේශී වර්ධනය වීම ස්ලෝ වෙනවා. සහ ලෝව පර්ෆෝමන්ස් තමන්ගේ පර්ෆෝමන්ස් වහිනවා. ජිම් එකේ ගිහිල්ලා වර්ක්අවුට් එක තමන්ට අවශ්‍ය විදිහට කරගන්න බෑ. මොකද අපේ මසල්ස් වල ඔක්සිජන් ප්‍රමාණය මදි, එනර්ජි එක අඩුයි අපිට. එතකොට බෑඩ් රිකවරි එකක් කියන්නේ මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා රිකවරි කියන එක කොයි තරම් වැදගත්ද මසල් ග්‍රෝත් එකට කියලා. එතකොට රිකවරි එක අඩු වුනහම ග්‍රෝත් එක ඔබ්වියස්ලි ස්ලෝ වෙනවා. නෝමල් ට්‍රේන් කරන කෙනෙක්ට වැඩිය ඒක නෝමල් ට්‍රේන් කරන කෙනෙක් මසල් බිල්ඩ් කරන්න යන කාලෙට වඩා වැඩි කාලයක් යයි ස්මෝක් කරන කෙනෙක්ට. ඊළඟට අපි බලුවා නම් ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එකට එෆෙක්ට් වෙන විදිය ස්මෝක් කරන එකෙන් කියන්නේ not just once over time smoke කරන එකෙන් තමන්ගේ ඇඟේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක නිපදවන සෛල කියන්නේ cells destroy වෙන්න පුළුවන් over time smoke කරන එකෙන්. මම කියලා තියෙනවා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් එක කොයිතරම් වැදගත්ද කියලා තමන්ගේ මසල් growth එකට. ඒ නිසා over time smoke කිරීමෙන් තමන්ගේ test levels බහින්න chance එකක් තියෙනවා. ඊළඟට අපි බලුවා නම් how alcohol affects your muscle growth, alcohol and muscles කියන topic එක. ඒකෙදි තමන්ගේ ඇඟේ තියෙන cortisol level එක. cortisol කියන්නේ හෝමෝන් එකක්. ඒක තමයි තමන්ගේ ඇඟේ තියෙන stress hormone එක. stress levels වැඩි වෙද්දී ඇඟේ තියෙන cortisol hormone එක වැඩි වෙනවා. cortisol hormone එක වැඩි වුණාම testosterone hormone level එකක් හොඳ high testosterone level එකක් maintain කරගන්න සෑහෙන අමාරුයි. ඒ හින්දා cortisol වැඩි වෙද්දී testosterone අඩු වෙනවා. testosterone අඩු වෙද්දී තමන්ගේ muscle growth එක අඩාල වෙන්න chance එකක් තියෙනවා. ඊළඟට alcohol ගන්න එකෙන් dehydrate වෙනවා අනිවාර්යෙන්.
තමන්ගේ මසල් එකේ තියෙන වතුර ප්‍රමාණය බහිනවා. ඩිහයිඩ්‍රේට් වුණාම තමන්ගේ ට්‍රේනින් පර්ෆෝමන්ස් උත් බහිනවා. ඒ වගේම අර හයිඩ්‍රේට් වෙලා නැති ඩිහයිඩ්‍රේටඩ් මසල්ස් තියාගෙන වර්ක්අවුට් කරද්දී ඉන්ජරි එකකට යන්න තියෙන chance එක සෑහෙන වැඩි. ඊළඟට මේන් දෙයක් මේක ඇල්කොහොල් කියන්නේ ලික්විඩ් කැලරීස්. ඇල්කොහොල් හදන්නේ දැන් බියර් උනත් හදන්නේ from what barley or something. ඒ වගේ wine is from grapes. ඒ වගේ carbohydrate sources වලින් තමයි alcoholic beverages හදලා තියෙන්නේ. එතකොට සෑහෙන calorie dense දෙයක් තමයි ඔය alcoholic beverages. එතකොට තමන්ගේ ඇඟට දාගන්න කැලරි ප්‍රමාණය වැඩි වෙනවා. තමන් fat loss කරන කෙනෙක් නම් දිනපතා alcohol ගන්න එකෙන් තමන්ගේ fat loss journey එක අඩාල වෙන්න සෑහෙන risk එකක් තියෙනවා. අපි එතකොට ගත්තා බලවනම් දෙකෙන්ම වෙන්නේ තමන්ගේ recovery අඩාල වීමක්. එතකොට recovery අඩාල වෙනවා කියන්නේ තමන්ගේ muscle growth එක slow වෙනවා, අඩු වෙනවා. එතකොට normal පුද්ගලයෙක් ගිහිල්ලා train කරලා තමන්ගේ nutrition හරියට බලාගෙන recovery බලා ගන්න කෙනෙක් නම් එයාට වැඩි කාලයක් යනවා alcohol සහ cigarette so whatever smoke කරන කෙනෙක්ට muscles build කරන්න. ආයෙත් මම කියන්න ඕනේ මේ වීඩියෝ එක කරන්නේ මම ඕගොල්ලන්ට ස්මෝක් කරන්න එපා, ඇල්කොහොල් ගන්න එපා කියලා කියන්න නෙමෙයි. ඒකෙන් වෙන එෆෙක්ට්, ඒකෙන් මසල් growth එකට එෆෙක්ට් වෙන විදිහ කියන්න විතරයි මම මේ වීඩියෝ එක කරේ. So we'll meet up in the next video.